Daily jobs and tips you can't miss. සුබ දවසක් යාළුවනේ. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔයාලට අරගෙන ආවේ රජයේ රැකියා අවස්ථාවක් ගැන ඊටාම දැනුවත් කිරීමක්. විශේෂයෙන්ම රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අනිවාර්යයි. ඉතින් අද අපි කතා කරන්නේ රාජ්‍ය සේවයට අයත් රැකියා අවස්ථාවක් ගැනයි. මේ රජයේ ස්ථිරත්වයක් හොඳ වැටුප් පරිමාණයක් තියෙන වටිනා අවස්ථාවක්. මේ වීඩියෝ එක තුලින් රැකියාව සම්බන්ධ සියලුම විස්තර, ඇප්ලයි කරන විදිය, ක්ලෝසින් ඩේට් එක, වැටුප් විස්තර, අවශ්‍ය සුදුසුකම් සියල්ලම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා මේ වගේ වැදගත් අවස්ථාවක් අහිමි කරගන්න එපා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඒ වගේම අපේ channel එකට අලුතින් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයා දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මොකද අපි හැමදාම ඔයාලට ගේන්නේ දිනපතා නිකුත් වෙන රජයේ රැකියා සහ ඔබගේ සුදුසුකම් වලට ගැළපෙන රැකියා ගැන අප්ඩේටස්. හරි යාළුවනේ. එහෙනම් වැඩි කාලයක් නාස්ති නොකර අද වීඩියෝ එකට යමු.
හරි යාළුවනි. එහෙනම් විස්තර ටික සම්පූර්ණයෙන්ම බලලා ඉවර වුණාට පස්සේ සාමාන්‍යයෙන් එන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක. ඒකට සොලියුෂන් එක ඉතාම සරලයි. මේ වීඩියෝ එකට පහළ විස්තර දාන තැන බලන්න. එතන මම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාලා තියෙනවා. සමහර වෙලාවට මේ ලින්ක් එක ක්ලික් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ ලින්ක් එක කොපි කරලා Google එකට පේස්ට් කරගෙන යන එක. ඒ වගේම සමහර වෙලාවට එයාලා ඇප්ලිකේෂන් එකක් දීලා නැහැ. ඒ වගේ වෙලාවට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ විස්තර දාලා ඔයාලගේ සුදුසුකම් දාලා ඔයාලට ගැළපෙන විදිහ ඇප්ලිකේෂන් එකක් හදාගෙන ඒක එයාලට සබ්මිට් කරන එක හරි ටැපල් කරන එක හරි. අපි ඒ වගේ අවස්ථාවලදී ඔයාලට මොඩල් ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා. ඕන නම් ඒකත් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කරලා යවන්න පුළුවන්. ඉතින් ඒ ලින්ක් එකෙන් හරි ඇප්ලිකේෂන් එක අරගෙන නිවැරදිව ෆිල් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. මේක ඇත්තටම රජයේ රැකියාව බලාපොරොත්තු වෙන කෙනෙකුට ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ නිසා අවස්ථාව මගහැර ගන්න එපා. අවසන් දිනට කලින් ඉක්මනට ඇප්ලයි කරන්න. ඒ වගේම මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි හැම විටම ඒවට පිළිතුරු දෙනවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. මේ වගේ වැදගත් රැකියා අප්ඩේට්ස් දිගටම බලා ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා නැවතත් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මෙතනින් නවතිමු. ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ දවසක් වේවා.